ජෝඩුවේ ඉන්නවා ගහ මරා ගන්නවා. එපා වෙලා දමලා ගහලා යනවා. යනකොට ගිහිල්ලා මේ ආයෙ කන් යනවා. කාලයකට පස්සේ. ඔන්න ආයෙ එනවා. ආයෙ රණ්ඩු වෙනවා. ආයෙ දමලා ගහලා යනවා. ඔය වගේ ජීවිත තියෙනවා. ඒකටත් වඩා සමහර අයගේ මෝන දෙනකොට සමහර දේවල් වල මේ අපිට ළඟට යමක් ලැබෙන්න වගේ එනවා. නමුත් ලැබෙන්නේ අර ලැබෙන්න වගේ ළඟට එන නිසා අතාරින්නත් බෑ. මේ නමුත් හරියට යමක් නොලැබෙන නිසා ඒක මත ඉඳලා වැඩකුත් නැහැ. ඒක එක එක්කෙනා ඉන්න භූමිකාව අනුවක වෙනස්. දැන් අපි ගත්තොත් එහෙම ඕක කියනකොට අපි කියමු මැනික් ගරන එක්කෙනෙකුට මම ඕක කිව්වා කියලා. එයා පතලක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා එයාට වැඩක් නැහැ මැනික් හම්බ වෙන්නේ නැහැ කියලා එයා අතාරින්න හදනකොට පොඩි දලං කැල්ලක් හරි හම්බ වෙනවා. අර පොඩි අර මේකේ මැනික් තියෙනවා වගේ පොඩි සංඥාවක්. ඒකට හිතෙනවා යකෝ මේක තියෙන්න පුළුවන් කියලා ආය හරනවා. ආය හරනවා නැහැ. ආය අතාරින්න හිතනකොට ආය පොඩි දලං කැල්ලක් වගේ එකක් හම්බ වෙනවා. එතකොට ඒත් අතාරින්න හිතෙන්නේ නැහැ. දැන් මං කිව්වේ ඒකයි. අර මේ තමන් ඉන්න භූමිකාව අනුව මේ දේශනාවේ අර්ථය ගන්න වෙනවා. දැන් මම ওই වගේ මාතෘකාවට ආවේ මෙන්න මෙහෙම කතාවක් මුල් කරගෙන. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා ආසංක කියලා ජාතක කතාව. ඒකෙදින් වෙන්නේ ඒක බුදු මේ ස්වාමීන් වහන්සේ නමක් මේ එක කාන්තාවක් මේ ගැන හිත බැඳිලා සිවුරු අරින්න හදන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට සංසාරේ පේනනවා නම් ওই ස්ත්‍රිය නිසාම අවුරුදු 3ක් කාපු කට්ට එහෙම නැත්නම් විඳපු දුක මහ කැලි රාජසැප නැතුව රාජසැප ඇත්තරලා මැසි මන්තුරුව උදුරු වලට ලක් වෙමින් අවුරුදු 3ක් ওই ස්ත්‍රිය නිසා විඳපු දුක එයාව අත්හරින්න දෙන්නෙත් නැහැ ලං වෙන්නෙත් නැහැ. එහෙම විඳපු දුකක් මතක නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ අතීතේ හිමාලයේ හිටපු තාපසීන් වහන්සේ නමක්ගේ පොකුණේ ඕපපාතික නිලුම් මලක දියණියක් උපන්නා. ඕපපාතික උපදින්න පුළුවන් දරුවෝ. ඊට පස්සේ ලොකු නෙළුම් පොට්ටුවක පොඩි දරුවෙක්. ඊට පස්සේ ලොකු නෙළුම් පොට්ටුව මොකද්ද කියලා බලලා අරගෙන ඇවිල්ලා බලනකොට ඇතුලේ පොඩි දරුවෙක්. ඊට පස්සේ තාපස්තුමාට දරු දුක ඉපදුණා. කොහොම හරි දරුවා හදා වඩා ගත්තා. ලස්සන කුමාරිකාව. ඒ තාපස්තුමාගේ ධ්‍යාන බලයට ගුණවත් බලයට ශක්ති විඳු මනුස්ස ලෝකයේ ඇසුරු කරන්න මිනිස්සේ බලද්දි මේ හිමාලයේ ගුණවත්ව ඉන්න මේ තාපසයා දැක්කා. දැකලා එතුමා ළඟට එනවා යනවා. දවසක් තාපසයාගෙන් දහම් කතාව අහලා සතුටු වෙලා ශක්තිවිඳ කිව්වා මොකද්ද මගෙන් කෙරෙන්න ඕන. ඊට පස්සේ කිව්වා මට නම් අනේ කෙරෙන්න දෙයක් නැහැ. මේ අපේ දුවට මම ඊටම සුකෝමලයි. ඒ නිසා පලිඟු වලින් මේ ලස්සන විමානයක් හදලා දීලා දිව්‍ය සැප සම්පත් ආහාර පාන එහි තියෙන විදියට සැප සම්පත් පහල කරන්න කිව්වා. ඊට පස්සේ සක්දෙවිඳු ලස්සන පලිඟු කුටියක් මැවුවා. ඒ පලිඟු කුටියේ එයාට දිව්‍ය සලුපිලි සැප සම්පත් තියෙනවා. එයාට පෑන් පාස් වෙන්න එහෙම නැත්නම් පියතුමා ළඟට පැමිණෙන්න හිතෙනකොට ඒ මාලිගාව ඒ විදියට බිම තිබිලා යන්න එන්න පුළුවන්. අර ගේකින් ගේකට යනවා වගේ. ඒතොරේ වත්පිළිවෙත විරිච්ච ගමන් ඒ කුටි අහසට යනවා. අහසේ තමයි තියෙන්නේ දැන්. කාටවත් ලං වෙන්න බෑ. කවුරු හරි ලං වෙනකොට ඒ කුටිය තව තව උඩට යනවා. ඊට පස්සේ ඔහොම දැන් ඉන්නවා. ඊට පස්සේ කැලේ ගිය මිනිහෙක් මේක දැකලා රජතුමාට ඇවිල්ලා රජතුමනි වනයේ ඇතුලේ මේ කුටියක ලස්සන කුමාරිකාවක් ඉන්නවා මනුස්ස ලෝකේ නම් දැකලා නැහැ දිව්‍යාංගනාවක් වගේ කිව්වා. ඒ වගේ කෙනෙක් කැලේක නෙවෙයි ඉන්න ඕනේ ඔබතුමාගේ මාළිගයේ. රජතුමා ඒව අහලා පිස්සු වගේ අර කාමයෙන් ඔමතු වෙලා ඒ රජතුමා සේනාවත් අරගෙන කැලේට ගියා. යනකොට අර කුමාරිකාව රජතුමා එනකොටම කුටියට ගියා. කුටිය අහසට ගියා.
දැන් අහසේ ඉන්නවා ජනෙල් ළඟින් බලාගෙන. රජතුමාට දැක්ක ගමන් පිස්සු වගේ. ඊට පස්සේ තාපස්තුමාට කිව්වා තාපස්තුමනි මං මේ දුවගෙන යන්න ආවේ. ඊට පස්සේ කිව්වා හා ගැටලුවක් නැහැ. හැබැයි එක පොරොන්දුවක් මත. ඔයා මෙයාව ගෙනියනවා නම් ඔයා මෙයාගේ නම කියන්න ඕන. මෙයාගේ නම මොකක්ද කියලා. ඒ නම මොකක්ද කියලා කියපු ගමන් මම මෙයාගේ මාලිගාව බිමට පාත් වෙයි. ඒ නමින් කතා කරලා අරන් යන්න. නැත්තම් ওই මාලිගාව බිමට පාත් වෙන්නේ නැහැ කිව්වා. තින් රජතුමායි සියලු දෙනා එකතුව නම් හදනවා එක එක නංගන් කියනවා මොකක්වත් හරියන්නේ. ඒ අතරතුර කැලේන ඉන්නේ මඳුරුවෝ කාලා. ඊට පස්සේ අතර මේ කොටි සිංහ වලස්සු ව්‍යාග්‍රෝ ඇවිල්ලා මිනිස්සු දැහැගෙන ගිහිල්ලා සතා සර්පයා කාලා. ඔර සේනාවෙන් බොහෝ පිරිසක් අකාලේ මියදුණා. ඊට පස්සේ අර අමාත්‍යවරු කියන රජතුමනි ලොකු විනාශයක් වෙන්නේ. ඊළඟ පළතුරු ආදී කාලා රාජ බුදුනෙන් වෙන් වෙලා රජතුමාත් කේන්දරි වෙලා ගියා. අර කුමාරිකාව දැන් බිමට බහින්නේ නැහැ. රජතුමාට තිත්ත වුණා. ඇයි මේ ගෑණින් නිසා මෙච්චර දුක් විඳින්නේ කියලා. අත්හැරියා හිතින්. අත්හැරලා යන්න හදනකොට ආය අර ජනරල් කවුරුවට ඇවිල්ලා අනේ ඔයා මාව දාලා යනවාද? ඔයාට ඉතින් මගේ නමවත් හොයාගන්න බෑනේ. ඇයි මාව ලස්සන නැද්ද? කියලා ආයෙ පිස්සු හැදෙන කතා කියනවා. දැන් ඕක කියනකොට ළමයිට මතක් වෙනවා ඇති මැසේජ් වලින් එන මැසේජ්. එපා වෙලම්බ එපා කියලා මැසේජ් දානකොට ආයෙත් හිත නැමෙන මැසේජ් එවනවා. හිත නැමෙන කතා කියනවා. ඊට පස්සේ මොකද උනේ? රජතුමාට ආයේ මෙයා ගැන කැමැත්ත ඇති වුණා. ආයේ කට්ටිය එකතු වෙලා නම් හදනවා. ඒත් තිත්ත වෙලා